පොසොන් උදාවයි දහම් අමාවයි සුනෙත් ගිරෙන් ගාත් නිසාසල ගුණ කාන්ද මෙරද පාරයන ඔදැතිතෙද බල ලෝතුරාහිමි ගුණ කදම්බය කරමි බැතියෙන් වන්දනා පුසුන් පෝදා රංජනා බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි තිමිර තුරන් කර ලෝවම පහන් කළ සාමින්දු දෙසුදම් එහි පත්සික කරමි බැතියෙන් වන්දනා බුසුන් පෝදා රංජනා ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සාරපින් කෙත දිනු නිවන් රට ධීර ගුණයෙන් නැසූ මොහඳුරු සාවක සංඝ ගනී සුපූජිත කරමි බැතියෙන් වන්දනා පුසුන් පෝදා රංජනා සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි උත්තම ලෝතුරු සුවඳ ගලනවා වත්කම ලෙස ඒ සුවය බෙදනවා සත් සිත රැඳී පව් අඳුර මැකෙනවා අන්න පොසොන් සාඳ ගුවනි දිලෙනවා අන්න පොසොන් සාඳ ගුවනි දිලෙනවා සඳදිය දහරා තුරු මත වැටිලා මදහස් දෙන්නට තුරු මල් පිපිලා නිදහස් චින්තා තිමිරය බිඳලා අදහස් දුන් සඳ ආසේ නැගිලා සිදුහත් දහමේ අසිරි පැතිරුණා විදුනැන පහළව සැවොම සැනසුනා දේවනාගයක් හිසින් නැමදුනා එදා අපට නිසි දහමක් නොවුනා සමන්ත සක්වල බුදු බල පතුරා
ගෞතම බුදු හිමි බුදු වූවා 45 වසරක් මුළු ලෝකෙට අමතක වේද හිමි කළ සේවා අමතක වේද හිමි කළ සේවා බුදුන් පිරිනිවි 250ක් මේ විදිහට කල් ගත වූවා අශෝක මහරජු බුදුමාවතගෙන දම්සෝමා නිරිඳුන් වූවා දම්සෝමා නිරිඳුන් වූවා සිතින් සිතට සහන් සුවය සොයා ගමන් කරන සසර මහනීය බුදු බල පරාක්‍රමය මෙනෙහි කර උතුම් වූ පොසොන් පොහෝදා අසන්නේ සියවස් ගණනක් ඈත අතීතයේ ಭಾರತයේ ධර්මාශෝක අධිරාජ්‍යය මොග්ගලී පුත්ත තිස්ස රහතන් වහන්සේ සමග සම්බුද්ධ ශාසනය පවිත්‍ර කරන්නට තෙවන ධර්ම සංගායනාව පැවැත්වුවා එපමණක්ද නොව බුදුදහම පැතිරවීම සඳහා රටවල් 9කට දූත පිරිස යවුවා මේ කාලේ වන විටත් දෙවන පෑතිස් ලංකා රජු සහ ධර්මාශෝක රජතුමා දෙදෙනාම අදෘශ්‍ය මිතුරන්සේ පසු වුණා සාවෝ සිරි පිරි දිවයිනයි තොරතුරු සිරි මහ ගොඩයි පොසොන් සැන කෙලිය කියලා දඩ කෙලියක් පැවතුණයි දඩ කෙලියක් පැවතුණයි 40,000ක් දෙනා දුනු ඊතල අරගෙන මිස්සක පරුවත අන්දර දඩ කෙලියට පිට වුණා දඩ කෙලියට පිට වුණා අපේ තිස්ස මහරජු පෙරමුණගෙන පසුනේ මුව පොව්වේ කුළු බඳිමින් විදින්නටයි සැරසුනේ විදින්නටයි සැරසුනේ මෙන්න මේ ආකාරයෙන් පින්වතුනි 40,000ක පිරිස් සේනාවක් සමග අපේ තිස්ස රජතුමා එදා ලංකාවේ මිගවන් කියන රාජකීය මුවදඩේම සිදුවෙද්දී ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුණ්‍යවන්ත පුත්‍ර රත්නය වූ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ පින්වතුනි ලංකාද්වීපයට වැඩම කරනවා විදිසාවෙන් පිරිසක් ගෙනෙමින්නා ගුවන්තලෙන් ආර සමිඳු වඩින්නා සිව්දිග එළියෙන් පැහැබාර වන්නා ලංකාවට පෙර සමිඳු වඩින්නා හෙළ ජාතිය ගොඩ ගන්න සිතනවා මිනිස්කමට සලකන්නට යනවා පුණ්‍ය චේතනා ගලාන එනවා පොසොන් පෝයේදා වැඩම කරනවා පොසොන් පෝයේදා වැඩම කරනවා ලක්වැසි ජනතාවම සානසන්නේ වික්මැති අනුබුදු හිමි බලයෙන්නේ
ඉත්තිය උත්තිය පිරිසද වන්නේ මිස්සක පවුවට තුටිනි වඩින්නේ තුටින තමයි මේ වැඩම කරන්නේ වටිනක මේ දහමක් යෙගෙනෙන්නේ මිස්සක පරුවත මුදුනේහි උන්නේ තිස්ස කියාලා රජුවාම තන්නි තිස්ස කියාලා රජුවාම තන්නි මෙවන් ආකාරයට පින්වතුනි එක පාරටම තිස්ස යනුවෙන් ආමන්ත්‍රණය කරන නුහුරු තැනැත්තා කවරෙක්ද මේ රටේ බලවතා මමයි කවුද මට තිස්ස කියලා කතා කරන්නේ රජතුමා වටපිටාව විමසනවා අන්න ඒ අවස්ථාවේදී පින්වතුනි මිහිඳු හිමියන් උන්වහන්සේ පමණක් රජතුමාට මුලින් පේන්නට සලස්සනවා අසිරිමත් ඒරුව දකින මහරජතුමා මම මහරජු ලංකාවේ මහා බලයකි වන්නේ නම කියලා ඔබ කොහොමද මට අමතන්නේ මට අමතන්නේ මීට කලින් නොම දුටුරු ස්වභාව ගෙන දෙන්නේ විස්තර දෙනු ඔබ කවුරුද කොයි ඉඳලාද එන්නේ කොයි ඉඳලාද එන්නේ සමනාමයන් මහරජ ධම්මරාජස්ස සායකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා මහරජ අපි ධර්මරාජානන් වහන්සේගේ බෞද්ධ ශ්‍රාවකයෝ හේවත් සව්වෝ වම්හ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මෙහි ආවිමු බිය සැක දුරු වී රජු පැහැදෙනවා සිය නොදුටුව මිතුරා සිහි වෙනවා මෙය තුටු පඬුරකි හිමිට වඳිනවා දුනුහි බිමදා අසල සිටිනවා අනුබුදු හිමියන් මෙහෙම කරනවා නුදුටුවේ අන් පිරිවර පෙන්වෙනවා අදහනු නොහැකිව රජු පාසු වෙනවා පුදුමින් වාගේ රජු විමසනවා පුදුමින් වාගේ රජු විමසනවා මුලින් සිටියේ සමිඳ ඔබයි තවත් ඈයෝ මේ බඳු පිරිස ඔබේ රටේ ඇත්දැයි විමසන්නේ අසන්තිස්ස රජුනි තවත්
විස්තර මම දෙනවා මුළු දඹදිව් සිසාරාම කහ පැහැයෙන් දිලෙනවා සියල් අසා මේ අයුරින් තවත් පැනක් නගනවා ඔබලා ආවේ කොහොමද කියලා යලි අහනවා ඔබලා ආවේ කොහොමද කියලා යලි අහනවා මේ අහන්නේ මහරජුනේ ගොඩින් ආවේ නැහැ මහසයුරෙන් නැව් නැගිලා එහෙම ආවේ නැහැ තිස්ස රජුට දැනුම තිබෙයි නුවණද පවතිනවා සමිඳුන් අහසින් වැඩි බව රජුහට තේරෙනවා හිමි සහ නිරිඳු ආගිය තතු විමසනවා පිරිසක් මහා හිමි වට කර පසු වෙනවා රජුගේ දැනුම සෙවුමට අද හස් වෙනවා අඹ පැන ඥාති පැන දෙක එහි යොමු වෙනවා එදා පින්වත්නි මිහින්තලා මිස්සක පව්ව පාමුලදී අපේ අනුබුදු මිහිඳු හාමුදුරුවෝ රටේ රජතුමාගේ බුද්ධිය දැන ගැනීමට උත්සාහ කළේ මූලික ප්‍රශ්න දෙකක් මේ විදියට අහලයි මහරජ මේ ගසේ නම කුමක්ද ස්වාමීනි මේ අඹ ගසකි මේ හැර තව අඹ ගස් තිබේද එසේ ස්වාමීනි බොහෝ අඹ ගස් ඇත මේ අඹ ගසත් ඒ ගසුත් හැර තවත් ගස් ඇත්ද එසේ ස්වාමීනි බොහෝ ගස් ඇත ඒත් ඒවා අඹ ගස් නොවේ මහරජ ඒ අඹත් නොබත් හැර තවත් ගස් තිබේද ඇයි ස්වාමීනි මේ අඹ ගස රජතුමනි තොප පණ්ඩිතයෙකි මහරජ තොපට නෑයෝ සිටිද්ද එසේ ස්වාමීනි බොහෝ නෑයෝ සිටිති මහරජ තොපට නොනෑයොත් සිටිද්ද එසේ ස්වාමීනි බොහෝ නොනෑයෝ සිටිති ඒ නෑයොත් නොනෑයොත් හැර තවත් අය සිටිද්ද ඇයි ස්වාමීනි මම රජතුමනි තොප පණ්ඩිතයෙහි අඹේ පැන අසාසිත පිළිබඳ දැනගන්නේ නේද පැනද උගතෙකු බව වැටෙන්නේ පැහැදී නිරිඳු තව හිමි බැති යෙන්නේ සුළු ඇත් පද සුතුරෙන් බන දෙසන්නේ දම් රස් නැගෙයි සිවුදිගටම පැතිරිලා සම්බුදු බණැසෙයි පෙදෙසම සැනසීලා 40,000 හිමි පාමුල
බිම වැටිලා සරණ ගියෝ නමෝ තස්ස භගවතු කියාලා කුසුම් පිපිතුරු මුදුනි සුවඳ හමන්නේ පිපෙන සුවඳ හැම කුසුමෙම හිමිට වඳින්නේ සිත් බැති බර රාජ පිරිස තුන් සරණය ගන්නේ ධම්මං සරණං කිය කිය ධම් සරණය ලබන්නේ ධම් සරණය ලබන්නේ ධම් සුවඳද සිල් සුවඳද මුසු වීලා ඇදෙනවා අනුබුදු මහ මිහිඳු සමිඳු හැමෝටම බණ දෙසනවා නුගත් චින්තා මැකිලා සිත් උත්තම වෙනවා සංඝං සරණං කිය කිය සංඝ සරණද ලබනවා සංඝ සරණද ලබනවා සුන්දර මගක සැම සිතිවිලි යොමු වන්නා තුන් සරණේ සරණ කොයි කවුරුත් ගන්නා යහ ජීවන රටාවක මං සදමින්නා මේ විදිහට එදා හිමි පන්සිල් දුන්නා මේ විදිහට එදා හිමි පන්සිල් දුන්නා ලොව ගැම දෙනා ආසාවෙති දිවි මගට ජීවත් වන ඇඟුම ඇත සත්වයෝ සැමට යහපත් කෙනා තව කෙනෙකුව නැසීමට නැහැ කල්පනාවක් පව් කර ගැනීමට නැහැ කල්පනාවක් පව් කර ගැනීමට මා කිව් පරපාන නොමනුන සන්නේ ජීවත් වෙන ආය නිති රැක දෙන්නේ හොඳ අය විදිහට ජීවත් වන්නේ අනුන් අසන්නට ඔබ නොම යන්නේ අනුන් අසන්නට ඔබ නොම යන්නේ අන්සතු කිසි දෙයක් ගනු එපා මිනිසුනේ සොර නමක් පබැඳේවි සැමදිනේ සිපිරිගෙයි නැවතිලා දඬුවම්ද පුදනවා ඒ නිසා අන්දේවල් ගනු එපා ඒ නිසා අන්දේවල් ගනු එපා කාමයේ වරදවා යම් විටක ගියෝතින් සුළු සැපය ගිනි ගොඩක් වේලොවේ තුන්වැනි උසික පදය ඔය ලෙසට කියවුනේ
කාමගිනි මද්දහන නසාලයි ජීවිතේ නසාලයි ජීවිතේ හරිදේ හරි විලස වැරදිදේ වැරදි ලෙස බොරු බසක් නොකිව යුතු මිනිසුනි අවියක්ය විස පිරුණු බොරුව මේ ලෝකයේ ඒ නිසා ඉන් මිදී ඉනු මැනේ මනසටද සිරුරටද බෝදුක් ඇති කරන මත් පැන්ද මත් කුඩුද හරිනු මැන මිනිසුනි මත් පැන්ද මත් කුඩුද හරිනු මැන මිනිසුනි අවුල් වියවුල් සදන පෝරකය සුරාවයි ඉන් මිදී ඉනු මැනව ඔබ සැමා මත් පැන සුරා සූදුව අත් හරිල්ලා හිත් රිදවන දෙයින් නිබාඳව මිදෙල්ලා අත්වැරදුම් සදා දැහැමින් ඉඳිල්ලා යනුවෙන්දම් දේශී හිමි සඳ අහල්ලා මෙන්න මේ වගේ මිස්සක පර්වතය ආසන්නයේදී අපේ තිස්ස රජු ඇතුළු පිරිස තිසරණ සහිත පංචශීල ප්‍රතිපදාව පිහිටවා එදා රජතුමා ඇතුළු රාජ පිරිසට මුලින්ම චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළා. උන්වහන්සේ දේශිත දහමින් සකලවාසී ශ්‍රී ලාංකේය ජනතාවෙම එදා ප්‍රසාදයට පත්වෙනවා. සෙසු ජනතාවටද විමානවත්තු පේතවත්තු කියන කොටස් දෙකෙන් යොත් ධර්ම දේශනාවන්ද සිදු කළා. පින්වත්නි එදා හොඳ වැඩ පමණක් කරනුව මිනිසුනි නරක දෙයට සිත දෙන්න එපා. එහෙම වුණොත් නම් දෙව්ලොව සම්පත් විඳින්න පුළුවනි සිනහා පාපා සිනහා පාපා. කෙරුවොත් පව් වැඩ එලොව මෙලොව දෙක සැපයක් නෑ එය එපාම වෙයි. මැරුණත් දිනකදී නවතින්නේ නම් දුක් පිරි කරසක අපායෙමයි. දුක් පිරි කරසක අපායෙමයි. විමානවත්තුවෙන් මෙහිම කියනවා හොඳට මිසක් පාවකට නොමදෙනවා. පේතවත්තුවෙන් මෙහෙම කියනවා නරක කළොත් නරකට පෙරලෙනවා. මේ ආයුරින් මහරජුටත් දහම් දේශනවා.
මහජනතාවටද සරල බණත් කියනවා තුඩින් තුඩට රැවුදීලා පැතිරි යනවා ආමරණීය බුදුදහමින් සහනය දෙනවා ආමරණීය බුදුදහමින් සැනසුම දෙනවා එදා අනුබුදු මිහිඳු සමිඳුන්ගේ මිහිරි උත් සුමිහිරි උත් දේශනාසලා අනුලා දේවිය ඇතුළු කුල කාන්තාවන් 500ක් සෝවාන් ඵලයට පත් වෙනවා විමානවත්තු සහ ප්‍රේතවත්තු යන දෙකොටසින් කළ දේශනාවන් ලංකා වාසීන්ගේ ජනසිත්වලට ඉතාම ලබැඳි වෙනවා සිය දහස් ගණනින් ලක්ෂ ගණනින් ජනතාවේ බුදුදහම වැළඳ ගනිමින් බොහෝ පිරිස් බෞද්ධයෝ බවට පත් වෙනවා දවසින් දවස වැඩි වෙයි රට බොදුනු දනා සැමසිත් උතුරායයි සොම්නස් සිරි පානා සිව්වත සැමදම් ගංගාවේ පීනා පින්බර උනා යහචරියාවන් පේනා ලක්ෂ ගණන් දන රජ මැඳුරට එක්ුණා දෙවන තෙවන දින වන විට ඉඩකඩ මදි වුණා ඉඩකඩ මදි වුණා ඇත්හල මංගල සරසානිම කරේ බණ අසන් එක්මු පිරිස එතන වාඩි වුණා බණ අසන්න එක්මු පිරිස එතන වාඩි වුණා සාදු සාදු කියා බැතිනි බවින් නද තියා දේවදූත සුතුරෙන් එහි සුමිහිරි බණ කියවුණා සුමිහිරි බණ කියවුණා අසමින් දේශනා සතුටින් බොහෝ ජනා මගපල ලැබගත්හ සිත් සහනයෙන් මනා තව පිරිසක්ද බන්නේ ඇසුමට එකතු වුණා වැඩියා නඳුන් උයනට හිමියන් තුටිනා එදා පින්වතුනි අසිරිමත් පොසොන් පොහෝ දවසේ මිහිඳු මාහිමියන්ගේ ධර්ම දේශනාවන් අසන්නට බලවත් ආසාවෙන් විශාල පිරිසක් එක් වෙනවා ඊතා වටිනා උදාර මිනිස් ජීවිතයක් ගත කර ගන්නා ආකාරයද තිසරණ සහිත පංචශීලයේ පටන් චතුරාර්ය සත්‍ය පසක් කර ගැනීම දක්වාම සකල විද දහම් කොටස් වලින් යුක්ත ආසිවිසෝපම අනත තග්ගිය ගෝමය පිණ්ඩික ධම්මචක්ක පවත්වන ආදී සූත්‍ර දේශනාවන් තුලින්
මිහිඳු හිමියන් මුළු මහත් ලංකාවාසීන්ටම සද්ධර්මාලෝකය එදා ලබා දෙනවා. අහනවද මේ ලෙස දෙවන පැතිස් දෙරණ නිරින්දා සහයෝගිකි අපාමෙන දෙන්නේ සිව්දිග ධම්මා බල පැතිරිලා මුළු දේශය පින් බරවන්නේ මුළු දේශය පින් බරවන්නේ වනපති රුක් දේව නාගද යක්ෂද පොළොවේද ඊර හඳ තාරක නැමදු ලක්ෂ ගණන් අඳු රේගිලි සත් වග සැනසුනි අනුබුදු දහම් රසේ සැනසුනි අනුබුදු දහම් රසේ මේ ලෙස ස්වර්ණමය අනුරාධපුර මිහින්තලා කඳු පියසෙන් දසදික් ඒකාලෝකමත්ව ගමින් ගම දොරින් දොර ගලා ගිය සද්ධර්ම අමාවැස්සෙන් මුළු ලංකාවාසීන්ම බෞද්ධයෝ බවට එදාපත් වෙනවා. උතුම් වූ පොසොන් පොහෝ දවසකදී පින්වතුනි එදා උදාවුනි පොසොන් පුර සඳ පුදා මధుර ගිමි දම් කඳ කිඳා බැසි එය ජන හද ලබා දී තොසේ ගලා හැලුනි දම් ගංගා සිව් දිගටම දෙරණ පුරා අන්ධකාර ගන්නති මිරය ඉරාදම මිනා සාර භූමි සේම භූමි ලංකා භූමි බුද්ධ භූමි මුළු දේශය සවුසිරිපුර විලස බැබළුණා මුළු දේශය සවුසිරිපිරි විලස බැබළුණා. ඒ විතරක්ම නොව අසන්න පින්වෙතුනි අපේ රටේ හැම ගමකම හැම නගරයකම වෙහෙර පන්සල් සැදී උගත් පඬිවරු යතිවරු බිහිවි මුළු දෙරණෙම එකම දහම් දිවයිනක් බවට එදාපත් වුණා. ගම් ජනපද බිම් සැරසි වෙහෙරද දාගැප් මිදිවි ගමින් ගමට යහසිරි මල් සුවඳ විහිදුනා ගමින් ගමට යහසිරි මල් සුවඳ විහිදුනා අනුරපුරද පොළොන්නරුද කිරිවෙහෙරද සිතුල් පවුව සිය දහසක් වෙහෙරතනි රටම බැබළුණා සිය දහසක් වෙහෙර හැදී රටම බැබළුණා සැරසිලි සිරින් සිරිලක් දිව බැබලෙනවා හිඩසක් නොවන ලෙස බැතිමත් දන වෙනවා දන්සිල් භාවනාවන්ටත් යොමු වෙනවා පොසොන් උදාවෙන්
ජන මන සැනසෙනවා පුසුන් උදාවෙන් ජන මන සැනසෙනවා සුසුවෙන්ද මල් පිපි ගහවැල බර වෙනවා අනුබුදු පුදන්නට පරිසරේ සැකසෙනවා භක්ති ප්‍රේම හද මණ්ඩලෙම ලියලෙනවා ඒ සුමි හිරෙන් දිනුදා බිම මෙන් වෙනවා අන්ධකාර පාටු හැඟුමින් වහන් වේලා ගින්දර සාදිසි මායාවෙන් ඉවත් වෙලා අන්දර කාටුවාගේ වෛරෙන් ආයින් වෙලා සැනසේවා සෑවෝම හදවත් පහන් වෙලා අඳුරෙහි ගිලුණු පිරිසක් කරමින් දෑමි යහගුණ පිරුණ දෙරණක් කළ අපට හිමි මනුදම් රකින සිටිවිලි සිත් තුලට දෙමි උත්තම පොසොන්දා නමදිමු මිහිඳු හිමි උත්තම පොසොන්දා නමදිමු මිහිඳු හිමි සෙවනයි සෙවනයි මාබෝ සෙවනින් ජයසිරිසෙත සෑදේවා දාමයි දහමයි උත්තම දහමයි ඒ දහමින් සැනසේවා රුවමයි රුවමයි සම්බුදු රුවමයි ඒ දසුනින් පැහැදේවා සරණයි සරණයි අනුබුදු සරණින් නිවනින් මතු සැනසේවා නිවනින් මතු සැනසේවා